अशेषीय विशेषीय काल रूपनीय नानादेशीय त्रैलोक्य श्रेणीय खंद कुमार परमेश्वरी अनमे अश्वना गजेंद्रयो अटदिना वහන්සේලාගෙන් වරම්ගෙන මේ පොළොව හස්ත දෙවියන් පුදගෙන භූමි රංග මණ්ඩලය ඉදහැර දෙනසේක්වා ආයුබෝවා පොළොව මහී කාන්තාවනි මම මගේ හෘද සාක්ෂියට එකඟව තුනුරුවන්ට নমස්කාර කරමි. පොළොව මහී කාන්තා දේවියනි මම මගේ හෘද සාක්ෂියට එකඟව දෙවියන්ට নমස්කාර කරමි. පොළොව මහී කාන්තා දේවියනි මම මගේ හෘද සාක්ෂියට එකඟව මාපිය ගුරුණට নমස්කාර කරමි. මම මගේ හෘද සාක්ෂියට එකඟව සබයට নমස්කාර කරමි. तम देनाम देन तान तानाम देन ताने नाम देन ताने ना आम तातने ताने ताम देन ता नाम देन ताने नाम देन ताने वेंदे पाल मूवे पुंदरात्नय देवनु सादा
દેવનો સાંગાન રાતને વેંદલા ગાતો તી સારન આત્મુદો સિંધવે જાય ગોરોટ પાવેદ ગત્તો સાપલ દેવી બારામ પાતાબાનટ પોલોવે મીકાત દેવી વારામ સાતા સાતને તીને ત્વિદુરા માતે દ બાલ દેવીયનો ઉડા દેર નાથ ચાલાત પાર્વત બલાત વેસેના દેવીયનો દાત વિષ્ણુ સામાન ગોક્ષે વિભીષણ સિંહ વાર મોરો આપાત પેંદલા પ્રેગન આવસર કર મુસાબ મેદ સિલ્લનો મંગલામ પીલો વાગતો પાદેશો પાવર સાતી સા મંગલામ મંગલામ તાબ વેદ સાત રે સામ વેદ
देखो तो मंगलाम मय नूत गीतय वादिता साम गीत नाम आम मंगलाम गीत गाया पाल मूव रागट बैस पा नुयन टो ओ आ तम देनाम तेन तान तानाम देन ताने नाम देन ताने नाम तातन तान ताम देन तानाम देन ताने नाम देन ताने नाम आ पंच अक्षर पंच तालय पंच तूर्य नाद दोद्दम पंच अमृतय हस्ति आदिय इसुरु तालय तजित्तोन्नम तुंग बेरिय पटह मद्दल मिहिंगु वीणा तंत नादम रंग मडलेहि पान नटुमट मेन्न मे सැටි දෙවන්නම්
සිරි සැපත දිවසින් බලා වැඩි ජය මංගලම් පින්බලෙම් පෑ රාම යුද කර යුදෙන් දිනු ජය මංගලම් සංසලේ පාලෝ සතුන් අට රැක්ක වූ ජය මංගලම් සිංහලේ මහරජුට ජය කර මෙතෙව් රැකී සුබ මංගලම් සමකුලයේ ඉපිට අපේ මුනි ප්‍රේම සිල් රැකි මංගලම් බෝය කුසගිනි කියාසක් රජ දනක් ඉල්ලූ මංගලම් භාවනා කර දෙන්ට ඇඟ මස් පිරිවලද ජය මංගලම් සාව සඳ මැද පවතිනාතෙක් වේය සුබ ජය මංගලම් මල් පහන් ගෙන පුදති සෞසත නිවන් ඇරි ජය මංගලම් තුල්සිරින් තෙවරක්ම මුනි රාජ දෙරණ දෙස්කී මංගලම් විල්පුරා දෙවෝ ලෝසතුන් අට බුදුව පන දෙසු මංගලම් ඉල්මසේ දෙවි ඔබට පස්වා දහස් ආසිරි මංගලම් සතර සම්මුඛ මයුර වාහන පෙරළ පිට වැඩි මංගලම් සතර සමුදුර පෙරළ පීනා යකුන් බින්ද හැරි මංගලම් මතුර සමගින් දොළොස් අතකට
කිසිල අවිගත් මංගලම් අසුර යෝධ ජය ගත්තු සම්මුඛ සුරිඳු හට ජය මංගලම් සුද්ද මේ සූරිය සම්මත මුල සිට බඹ උපතකි පැවති එන්නේ සද්ද කරන බේර යාමයේ පුරයේ ගාන්ධර්වයෝ ගෙන දෝනේ සිද්ද වෙන්න එන බුදු බව උදෙසා බෝසත් සම්මත රජවානේ සුන්දලෙසට මෙම සිව්සැට ශිල්පයේ එදා සිටන් පැවති එනේ එදසිටන් බඹ ශිල්ප දරාගෙන මෙලොවට පැවතීගෙන එනේ උදාර වැර සර සුර කවි සීපද තාලම් 32 දැන ගානේ එකාර අසු කර මෙකාර ශිල්පය මෙයාකාරමයි දැන ගානේ උදාර ගෝමර මදාරමල් පෙතේ සිරියා කට අවසර දෙනේ දෙලක්ෂ 40,000ක් උස ඇති ගණකඩ මා පොල් පොළොවේ සිටින අවසර දෙපය තබන්නට මිහිකත් දෙවි මිස නැත එවරේ කියට රාගම් සින්දු විරාගම් සරස්වතී මුඛ ආවේසෝ නට්ටණ්ඩ පළමුව ගුරුන්ට ආසෙරේ වාදි පවත්වා සබෙන් බරම්
මාවෙත ගුරු තුමලා නිපුණ කළ පද තාලම් මාවන්නම් ලෝසත වෙත මෙතිනා ආදර කර රංගදක් වන අටියේ මාවෙත ඔබේ කරුණා ලබන්නට අවසර ලැබෙනු සබේ අවසර ලැබෙනු සබේ
බොහොම හොඳයි. පළවෙනියෙන්ම නඩපු නැටුම. තව අප්පුඩියක් ගහමුනේ. මේ ප්‍රදේශයේ ඉන්න අය බොහොම හොඳට දන්නවා අත්පුඩි ගහන්න. සද්දෙට අත්පුඩියක් ගහනවා. දැන් ඊයේ මම වැඩසටහනකට ගියා ඔය මීගමුව ප්‍රදේශයට කිට්ටු. ඒගොල්ලෝ ටිකක් අත්පුඩි ගහන්න කියන්න ඕන. අත්පුඩියක් දුන්නොත් හොඳයි නේද කියලා කියන්න ඕන. ඔබ එහෙම නෑ. ඔබ බොහොම වැරෙන් අත්පුඩියක් ලබා දෙනවා මේ දරුවන්ට, දැරියන්ට. අත්පුඩි ඉපදිච්ච විදිය ඔයගොල්ලෝ දන්නවද? අත්පුඩි ඉපදුනේ ගොඩක් ඈත කාලේ. ඒ කියන්නේ මිනිසා දඩයම් යුගයේ ඉන්න කාලේ තමයි අත්පුඩිය ඉපදුනේ. දඩයම් යුගයේ ඉන්න කාලේ දඩයමක් හොයාගත්තම රාත්‍රී කාලයේදී දඩයම ඒ රැහේ සියලු දෙනා එකතු වෙලා පිස ගන්නවා, පුච්චනවා. පුච්චලා මීපැණි සමග එකට එකතු කරලා ඒ මස් අනුභව කරනවා ආදිවාසී එදා හිටපු ප්‍රාග් ඓතිහාසික මානවයා. දඩයම සොයාගත්ත විදිය අනුකරණාත්මක රංගයකින් පෙන්වනවා ඊළඟ පරම්පරාවට. දඩයමට දුන්නකින්, ඊයකින්, කඩුවකින්, එහෙම නැත්නම් කුමන හෝ ආයුධයකින් පහර එල්ල කරලා ඒ සතාව මරා ගන්න අවස්ථාවේදී වටේට බලාගෙන ඉන්න සියලුම දෙනා අත්පුඩියක් ලබා දුන්නා. අන්න ඒ අත්පුඩිය කාලාන්තරයක් තිස්සේ ගෙවිලා ගිහිල්ලා වර්තමානයේදී අපි දේශපාලකයෙක් ඇවිල්ලා බොරු ගොඩාක් කියන වෙලාවටත් අත්පුඩි ගහන තත්ත්වයටපත් වෙලා. අත්පුඩි ඉපදුනේ කොහෙද? ඔල්වර සන්දීම කියලා තමයි අපි හඳුන්වන්නේ. ඈත කාලේ භාෂාව තිබුණේ නැහැ අපිට මෙහෙම කතා කරන්න. ඇත්තටම භාෂාව කියලා තිබුණේ හඬෙන් මුවෙන් නිකුත් කරන හඬ කීපයක් පමණයි. එහෙම නැත්නම් අත්පුඩියක්. එහෙම නැත්නම් අපි ඔය පතුරු කියලා නැටුමක් ඉදිරිපත් කරනවා සමහර අවස්ථාවල ගැමි නර්තනයක්. අන්නේ පතුරු නර්තනය වාගේ පතුරු එකට ඝට්ටණය කරලා සිදු කරන ශබ්ද වලින් තමයි පණිවිඩ හුවමාරු කරගත්තේ. අනිත් එක තමයි හූ කීම. මේ වගේ දේවල් වලින් තමයි පණිවිඩ එදා හුවමාරු කරගත්තේ. හැබැයි අද ඔබේ ප්‍රශංසාව පිරිනැමීමට ඔබ අත් එකතු කරලා දෙන අත්පුඩියයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ අවස්ථාව වටිනවා. මේ අවස්ථාවේ මේ දරුවන්ගේ හොඳයි. අපි අද දිනේදී මේ කාර්යය සිදු කරගෙන යන්න මත්තෙන් මා සඳහන් කළා අපේ මේ සියලු ආගමික කටයුතු, කලා කටයුතු පන්සල් ආශ්‍රිතව එදා ඉඳලා අද දක්වාම ව්‍යාප්ත වෙනවා. අද සිට අනාදිමත් කාලයක් දක්වාත් පන්සල් ආශ්‍රිතව මේ දේවල් වඩා වර්ධනය වෙන්නේ. මේ පන්සල් භූමිය තුල බොහොම ගෞරවයෙන් අපේ ගුරුතුමන් පැමිණ ස්වාමින් වහන්සේට සිහිපත් කළා මෙහෙම කලායතනයක් ආරම්භ කරන්න කැමැත්තක් තියෙනවා කියලා. අපේ නායක ස්වාමින් වහන්සේ ඒ කාර්යයට හරි කැමැත්තෙන් අවස්ථාව දුන්නා. ඔය මහත්තයා කැමරාව ගෙලින් හරියටම හිටගෙන ඉන්නවා ඔබතුමා. හොඳයි. ඒ නිසාම අපි බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව සිහිපත් කරනවා. নমස්කාර පෙරදැරිව මේ වෙලාවේ ශාස්ත්‍රා නර්තනාභිෂේක මංගල්‍ය 2025 මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් මේ කලායතනය ඉදිරියට සිදු කරගෙන යාමට ඔබ වහන්සේ දැක්වූ අනුපමේය දායකත්වය අර්ථින් ධර්මෙන් සිදු කළ මහා කැපකිරීම වෙනුවෙන් අපි ඔබ වහන්සේව සිහිපත් කරමින් මේ ගෞරවනීය උපහාරය පුදන්නයි සූදානම. ශාස්ත්‍රා කලා අංකුරයින් මෙරංග මඩලට දායාද කරනු වස් නිරන්තර ආශිර්වාදයක් කළ ශ්‍රී ශෛල ගංගාරාම රජමහා විහාරාධීශ්වර පූජ්‍යපාද කරගස්තලාව ධම්මදස්සී නාහිමිපාණන් වහන්සේට මෙය ගෞරවයෙන් සිහිවටනයක් ලෙස පූජා කරමි. ඔබ වහන්සේට අපි ප්‍රධානාචාර්යතුමන් සහතුමිය අතින් මේ සිහිවටන සම්මානය පිරිනමනවා. සිදු කරන්නා වූ ආගමික කටයුතු, ඒ වගේම මේ කලා කටයුතු වලට දෙන්නා වූ අනුපමේය নমස්කාර පෙරදැරි දායකත්වය ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කර සිටිනවා. ඔබ වහන්සේට චිරජීවනයේ උදා වේවා, නිරෝගී සැප සම්පත් වර්ධනය වේවා, ආගමික කටයුතු වඩ වඩාත් යෙහෙන් සිදු කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි
අපි ප්‍රාර්ථනා කරන්නෙමු. අපේ හාමුදුරනේ මේ කලායතනය පිළිබඳවත් මේ ගුරුවරුන් දෙදෙනා පිළිබඳවත් පුංචි හරි වචනයක් ඔබ වහන්සේගේ මුවින් දේශනා කරනවා නම් ඒක මං හිතන්නේ ගොඩක් වටිනවා. හොඳයි හැමදෙනාටම සම්බුදු සරණයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ආරාධිත සියලුම අමුත්තනි ඒ වගේම ශිල්පී සංගණයෙන් ශිල්පීකරණය කරන දුවා දරුවනි දෙමව්පියනි හිතවතුනි මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම ලොකුඩා පින්නතුනි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි දන්නවා මේ කලායතනයේ පිහිටවන්නට දැන් වර්ෂයකට පෙර ආතුව මම හිතන අපේ ගුරුතුමා සහ ගුරුතුමිය අපේ පන්සලට ඇවිල්ලා ඉල්ලීමක් කළා. අපි මෙහෙම කලායතනයක් කරන්න අදහසක් තිබෙනවා. මේ කලායතන අපිට මෙහෙම සිද්ධ කර ගන්නට අවස්ථාවක් සලසා දෙන්නේ කියන කාරණේ. ඇත්තම මමත් බොහොම කැමැත්තෙන් ඒ ආයතනයක් හැටියට පවත්වාගෙන යන්නට අපේ නදී වීරසිංහ මැතිණිය එවැගේම හෂාන් ගුරුතුමා තේතුමාල් දෙපළ දැන්ට සොරගුණේ විද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට එවැගේම කිරවනාගම විද්‍යාලයේ නැටුම් ආචාර්යවරයා හැටියට කටයුතු කරන දෙපළ මේ කලාව පිළිබඳව අපිට බොහෝ දේවල් දකින්න පුළුවන් කියන්න පුළුවන්. මම මේ කාණි තාම කෙටියෙන් හරි මතක් කරන්න ඕනි. අද බොහෝ දෙනා අපේ අර නිවේදක මහත්මයා මතක් කළා වගේ කලාව කලහක් කළ බවට පත් වෙලා තිබෙනවා. කලාව කලහ බවට පත් වෙලා තිබෙනවා අද යුගයේ. නමුත් මම හිතනවා මේ කලාව කියන එක මේක සමාජයේ ජීවිතේ හැම කෙනෙකුටම අවශ්‍යයි. කලාව හැම දෙයකටම අවශ්‍යයි. මේක බෞද්ධ දර්ශනයත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක ඊටාම බැඳිච්ච කලා කෘතියක් හැටියට තමයි අපි කලාව දකින්නේ. විෂයක් හැටියට. මේ විෂයේදී විවිධ කරුණු කාරණා බෙදලා යනවා. එකක් නර්තනය, මූර්ති, චිත්‍ර මේ වගේ කලා යෝග්‍යතා විෂයන් වලට බෙදලා යනවා. තව ඉතින් ගොඩාක් තිබෙනවා. ඔය කියන්න වෙලාවක් නෙවෙයි. ඒ නිසා මම හිතනවා මේ නර්තනයෙන් නැත්නම් රැවුම් දක්වන මේ දුවා දරුවෝ අද අපේ සමාජයේ විශාල මෙහෙයක් මේ සිද්ධ කරන්නේ. දෙමව්පියන්ට ලොකු අභිමානයක්. ඒ දරුවන්ට ලොකු අභිමානයක්. ඉතින් මේක විශේෂයෙන් මතක් කළේ මේකට හඳුන්වන්නේ සීසාබරණ නේද? සීසාබරණ මංගල්‍ය හැටි දක්වනවා. එහෙම නැත්නම් විස්ත බීමේ මංගල්‍ය. මේ කර්ණාධ්‍යා බලනකොට ඕගොල්ලෝ දන්නවා මේ දරුවන්ට සීසාබරණ හිසට ආභරණයක්. විශේෂයෙන්ම හිසට ආභරණයක් සකස් කිරීම ලැබීම පිළිබඳව මම හිතනවා මේ අපේ ගුරුවරුන් දෙපළට මේට සහභාගී වෙන්න අපේ අනිකුත් ඒ නාට්‍යාචාර්යවරුන්ට හැමදිනාටම ලොකු ආඩම්බරයක් තිබුණා මේ සම්බන්ධව. ඒ නිසා මේ වෙලාවේදී මේ තේපැන් සංග්‍රහයක් භුක්ති විඳින වෙලාවේ වචන ස්වල්පයක් හරි මතක් කරන්න ඕනි කියලා අපේ ගුරුතුමාත් මතක් කළා, අපේ නිවේදක මහත්මයා මතක් කළා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රදේශයට අඩුවක්ව තිබිච්ච ඒ නිසා මේ වෙලාවේදී අපේ දෙමව්පියෝ දුවා දරුවෝ විශේෂයෙන්ම මේ කාර්යයේදී විශාල කැපවීමක් කළා. අපේ ගුරු දෙපළ සමග විශාල කැපවීමක් කරපු බව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කලායතනයක් හැටියට පවත්වා ගන්නට මේ මම හිතනවා අපේ මේ පන්සල කේන්ද්‍රස්ථානය කරගෙන මේ අභිෂේක මංගල්‍ය කරපු තුන්වෙනි වතාව. මිට පෙර දෙවතාවක් මේ විහාරස්ථානයේ
මේ සීසාමි වර්ධනය කරලා තිබෙනවා. ඒ වගේම වෙස් තැබීමේ මංගල කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේක අමුතු දෙයක් නෙවෙයි අපිට පෞද්ගලිකව මට. නමුත් මේ ගමට ළමයින්ට දරුවන්ට අනාගතයේදී ලොකු අභිමානයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන්ට. තමන්ගේ දුව පුතා මේ කලාවට යොමු කර ගැනීමම පුදුම හික්මීමක් ඇති වෙනවා මවුරුනි පියවරුනි. පුදුම හික්මීමක් ඇති වෙනවා. මේ හික්මීම නැතිකම තමයි අද සමාජයේ විශාල ප්‍රපාතයකට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හැම කෙනාටම මතක් කරනවා කලාව කියන කාලේ අකුරු හතුන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඔබ අපේ පුංචි කාලේ මේ කලාවට දීච්ච තැන අද අපේ මිය කියලා ගිලා තිබෙනවා. අද බොහෝ අවස්ථාවල පාසල්වලත් නැහැ අද. විශ්වවිද්‍යාලවලත් නැහැ. විවිධ මංගල්‍ය කටයුතු කරනවා. නමුත් මේ නර්තනයෙන් හැකියාවන් ඉදිරිපත් කරන්න අපේ මේ ගම්වල විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව මතක් කරනවා නැවත වතාවක් මේ ආයතනයේ මේ කලා ආයතනයක් හැටියට පවත්වාගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිපස්සේදීත් ඒ අයට සම්බන්ධ කරගන්නට පුළුවන් දරුවෝ දෙමව්පියන් මතක් කරනවා ඒ දරුවෝ ඒ කලා ආයතන බාර දෙන්න කියලා පණිවිඩය දෙන්නට ඕනි. ඒ නිසා මම හිතනවා අද මේ වෙලාවේදී මේ දරුවෝ අපි දැක්කා විශාල කැපවීම සමහර දවසට මේ ගුරුවරු කන්න නැතුව සමහර තේ එකක්වත් නැතුව විශාල කැපවීමක් රාත්‍රියේ 12 1 2 වෙනකන් සමහරට මේ දිනවල නම් සමහරට නිදා ගන්නෙම නෑ වෙලාවට මේ ගුරුවරු දෙන්න. ළමයිත් ඒ වගේ දෙමව්පියොත් ඒ වගේ. ඉතින් එහෙම කැප වෙලා තමයි මේ කටයුතු අද මේ තත්ත්වයටපත් උනේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ කලාව පිළිබඳව හොඳ අවධානයෙන් යුක්තව හොඳින් කටයුතු කරලා ඇතැයි බලාපොරොත්තු වෙමින් අද සීසාභරණ මංගල්‍යයේදී සම්බන්ධ වෙච්ච ඒ සියලුම දරුවන්ට දුවා දරුවන් හැමදෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් සියලු කටයුතු සර්වප්‍රකාරව සාර්ථක කරන් කරදරයක් නැතුව දුකක් හිංසාවක් පීඩාවක් නැතුව ලෙඩ දුක් වලින් තොරව යහපත්ව කටයුතු කරන්නට වාසනාව ශක්තිය උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරව නමස්කාර පෙරදරි ස්තුතිය නායක ස්වාමිපාදයන්න් වහන්සේට. අපි දැන් ආරාධනා කරනවා මේ අවස්ථාවට ආරාධනා ලැබ පැමිණි විශ්‍රාමික නර්තන ආචාර්යවරයෙකු සිටිනවා අනුර රත්නායක මහත්මයා. අනුර රත්නායක මහත්මයා අද දවස තුල එක නර්තනයක් දැක්කා. තව නර්තනයන් කිහිපයක් ඉදිරියට දකින්නත් තියෙනවා. මේ දරුවන්ට ආශිර්වාද කරන්නත් මේ කලායතනයේට ආශිර්වාද කරන්නත් ඔබතුමන්ට අවස්ථාව දැන්. ඒ වගේම මේ මෙතන මේ අවුවේ තියෙන පුටු ටික හෙවණ තියෙන තැන්වලට ගත්තට කමක් නැහැ. නැත්තම් ඔබට නරඹන්න අපහසුයි අවුවේ ඉඳන්. පුටු ටික හෙවණ තියෙන තැන්වලට හිමීට ගන්න. මේ පැත්තේ තියාගන්න පුළුවන්. හැබැයි නටනායකගේ පස්ස පැත්ත තමයි පේන්නේ. ඔබතුමන්ට අවස්ථාව. අවසරයි අති ගෞරවනීය මහා සංඝරත්නයන් අපේ හාමුදුරන්ගෙන් පැමිණ සිටින මගේ ආදරණීය හසන් සර් නදී ටීචර් හසන් සර්ගේ ආදරණීය දෙමව්පියෝ නායක අයියා සෝමා ටීචර් ආදරණීය ගුරු නර්තන ගුරු බවතුනි ආදරණීය දෙමව්පියනේ ආදරණීය දරුවනි. ඉතින් මම පළමුවෙන්ම මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව නදී ටීචර්ටත් හසන් සර්ටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ආදරණීය දරුවනේ කලෙලි මංගල්‍යයක් කියන්නේ මොකක්ද කියන එක ඔබට හොඳටම පැහැදිලි. ඔබ අද ඉඳලා ශිල්පාභරණ දාගත්තු වෙස් තට්ටු තියාගත්තු ශිල්පීන් බවට පත් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් මම දන්නවා අපේ අසංසයරුත් නදී ටීචර්ත් සෑහෙන මහන්සි වෙනවා. අපි මේවා අත්දැකීම් දන්නවා. ඉතින් දිවාරය නොබලා හෙළන දාඩිය එක ළමයෙක් වෙනුවෙන් හෙළන දාඩිය අපමණයි අනන්තයි නොකා නොබී මම හිතන්නේ විශාල කැපකිරීමක් කරා. ඒ වගේම මේ දෙමව්පියොත් විශාල කැපකිරීමක් කරා. මගේ දෙමව්පියන්ට විශේෂ ස්තුතියක් කරනවා. මේ වාගේ අවස්ථාවක ඔබේ ළමයා මේ වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳ අද බොහෝ දෙනෙක් බලන්නේ තමන්ගේ දරුවා ටියුෂන් දීලා දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් නැත්නම් ලොකු තැනකට යවන්න තමයි උත්සාහය දෙන්නේ. නමුත් එතනට යන්න කලින් මේ වාගේ තැනකට යොමු කිරීම පිළිබඳව
මම දෙමව්පියන්ට නැවතත් ස්තුති කරනවා. ඒ කියන්නේ හොඳ ගුණගරුක දරුවෙක්. අපි මම දන්නවා නදී ටීචර්යි අසංසරුයි බොහෝ විට උත්සාහ කරන්නේ හොඳ ගුණගරුක දරුවෙක් බිහි කරන්න. හරි? ඒක ඔබ ශිල්පයක් කරනවත් වගේම ඔබ මේ සමාජයට වැඩදායි ගුණදායි දරුවෙක් වෙන්න කියලා මමත් මේ මුල්ම අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම පොඩ්ඩක් අපේ අසංසර්ලාගේ අපේ අතීතය ගැන පොඩ්ඩක් කරන්නම්. මම හල්දුමුල්ල ප්‍රදේශයට එනකොට අසංසර්ලා මම හිතන්නේ පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගෙන හිටියේ. අපි ඒ ප්‍රදේශයට එන කාලේ ඒ ප්‍රදේශයේ හල්දුමුල්ල ප්‍රදේශයේ කිසිම තැනක බෙරයක් ගහන්න ළමයෙක් ගුරුවරයෙක් සහ කිසි කෙනෙක් හිටියේ නැහැ. අද වෙනකොට මම හරිම සතුටින් ප්‍රකාශ කරන්න හල්දුමුල්ල ප්‍රදේශය තුල ගුරුවරුන් ගුරු බවතුන් නර්තන ගුරු බවතුන් උපායධාරීන් 50කට කිට්ටු වෙන්න ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ ඌව පළාතේ වැඩිම පිරිසක් ඉන්නේ හල්දුමුල්ල ප්‍රදේශයේ. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. ඒ අතර කැපී පෙනෙන දිදුලන තාරකාවක් තමයි මේ හසාන් සර් සහ එම නදී ගුරු මහත්මිය. එතුමන්ලා දෙපළ මම හිතන්නේ දැන් හල්දුමුල්ල ප්‍රදේශය තුලම කිරවනාගම සොරගුණේ හල්දුමුල්ල ඒ වගේ ප්‍රදේශය තුලම ඊටාම දක්ෂ දරුවන් අද වෙනකොට බිහි කරලා ඉන්නවා. ඉතින් ඔවුන්ගේ දරුවන් අද විශ්වවිද්‍යාලේ පවා මේ කෙටි කාලය තුල උන් යවලා තිනවා. ඒ ඔවුන්ගේ කැපකිරීම. හරි? ඔව් ඒ සඳහා මම හිතන්නේ හසාන් සර් කියන්නේ ඇත්තටම ඉස්කෝලේ යන කාලෙත් අති දක්ෂයෙක්. මට මතකයි සමස්ත ලංකා වල්ලපුතන් විද්‍යාලයේ සමස්ත ලංකා මම හිතන්නේ හල්දුමුල්ලේ ප්‍රථම හල්දුමුල්ලට හම්බෙච්ච මුල්ම තරම් ජයග්‍රහණය තමයි තාලම් වලින් දෙවනි ස්ථානයේ. ඉතින් මම හිතන්නේ සමස්ත ලංකා දෙවනි ස්ථානයේ. හසාන් සර්ුත් ඒක හිටපු දක්ෂ ශිල්පියෙක්. ඉතින් ඔහු මම හිතන්නේ අපේ සෝමා ටීචර්යි මේ නායකයියි කුඩා කාලේ ඉඳලම ඔහුට බෙරයක් කරන් දුන්නා. මම හිතන්නේ 6-7 වෙනකොට ඔහු හොඳට බෙර ගහනවා. අද වෙනකොට ලංකාවේ දක්ෂ බෙර වාදන ශිල්පියෙක්. අපි හරිම සතුටු වෙනවා. අපිත් ඕනිම වැඩකට ඕනිම වෙලාවක කතා කරාම එන දක්ෂ ශිල්පියෙක්. ඒ වගේම හොඳ ගුණකරුක බෞතුන් දෙන්නෙක්. ඉතින් අපි හසාන් සර් සහ නදී ටීචර් කියන්නේ හරිම ගුණකරුකයි. අපි දැක්ක තැන නන ගහලා වදිනවා කතා කරනවා සර් ඕනිම දෙයකට ඕනිම වෙලාවක අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ ඔස්සේ අද මෙවැනි ප්‍රදේශයක මේ වගේ ඉතා දක්ෂ ශිල්පීන් බිහි කළා මේ වෙස් මංගල්‍යය කිරීම ගැන හරිම සතුටුයි. මම බැලුවා මංගලම් නර්තනේ හොඳ නිර්මාණාත්මකව බිහි කරලා තිබ්බා. හොඳ ලස්සන ළමයි බරට අකුල් තියන්න හොඳ මණ්ඩියට පාත් කරලා නරන්න හොඳ දක්ෂ ශිල්පීන් ටිකක් ඒ තුල බිහි වුණා. මම මංගලම් වල බැලුවේ මේ බොහෝ වෙලාවට ඒ කරපු කාලය තුල විශාල දෙයක් කරා ඒ ළමයි. ඉතින් මේ අපිට හිතා ගන්න බෑ මේ කාලය තුල මේ ළමයි කොහොම මෙතන හැඩ ගැස්සුවාද කියලා. ඒ දැක්කහම මම හිතන්නේ දෙන්නගේ කැපකිරීම පිළිබඳව අපිට මම හිතන්නේ විශාල කැපකිරීමක් කළා තියෙනවා. මම හිතන්නේ ප්‍රදේශය තුලට. ඉතින් මේ මම ගොඩාක් දේවල් කතා කරන්න බලන් ඉන්නේ නැහැ. ඕගොල්ලෝමයි කතා බලන්නත් නෙවෙයි ආවේ. ඉතින් නදී ටීචර්ටයි අපේ ආදරණීය හසාන් සර්ටයි ජීවිත කාලේ තවත් මේ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් ඔබට ඔබ දෙපළටම ඉතාම මගේ හදපිරි ස්තුතිය පුද කරමින් සියලු දෙනාටම බොහොම ස්තුතියි. හොඳයි. ස්තුතියි ඔබතුමන්ට. දැන් චාරිත්‍රයක් තිබෙනවා හිසවෙස් පායින්පත් තියපු ගුරු මව්පියවරුන්ට ගුරු පඬුරු පූජනයක් සිදු වෙනවා. ඒක চিරාත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ක්‍රමවේදයක් නිසා මෙතනදිත් අපි ඒ සම්ප්‍රදායේ විදියටම රකිමින් මේ දරුවන්ට හිසවෙස් ලැබූ පායින්පත් ලැබූ ප්‍රවීණ ඇදුරු මඩුල්ල මේ මොහොතේ හරසරින් පුදන්න සූදානම්. ආරාධනා කරනවා පායින්පත් සහ හිසවෙස් ලැබූ ගුරු මඩුල්ලට මේ සභයට දැන් පැමිණෙන්න. හිසවෙස් තැබූ ගුරුවරුන්ට ආරාධනා කරනවා දැන් එන්න. ඔබව පුදන්න ගුරු පඬුරු දෙන්න මේ දරුවන් සූදානම්.